අද අපේ චාරිකාවේ අද විශේෂ මාතෘකාවක් ටිකක් වෙනස් එකක් තෝරගන්න මම හිතුවා. විශ්වන්ත ඔයා අහලා ඇති මේ work life balance කියන එක. විශේෂයෙන්ම මේ LinkedIn එකේ Facebook එකේ සහ අපේ work places වල ගොඩක් අය මේක ගැන කතා කරනවා. මේ work life balance කියන එක මේ හැමෝටම apply කරන්න පුළුවන් එකක්ද විශ්වන්ත? එහෙම නැත්නම් මේක ස්පෙસિෆික් විශේෂ කට්ටියකට විතරක් ගැලපෙන එකක්ද? මොකද හිතන්නේ ඒකද? අනුරාධ මෙහෙමයි. work life balance කියන එක ඒ කියන්නේ අපි අද මේ ජීවත් වෙන සොසයිටි එකත් එක්ක අපිට ඒක එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙන දෙයක්. සමහර කෙනෙකුට කියන්නේ තමන්ගේ ලයිෆ් එක සහ ඒ කියන්නේ වර්ක් කරන දේ ඒ දේ බැලන්ස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඩේ ටයිම් වැඩ කරන කෙනෙකුට උදේ 8 to 5 whatever ඔෆිස් එකට ගිහිල්ලා ඒක බැලන්ස් කරගෙන තමන්ගේ අනිත් වැඩ ටිකත් බැලන්ස් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට තව කෙනෙකුට ඒ කෙනාට දැන් ඒ ඩේ ලයිෆ් එකේ වර්ක් කරන කෙනාට සමහර විට නයිට් ෂිෆ්ට් එකක් හම්බුණා කියලා හිතන්නකො. ඒ වගේ වෙලාවට මම හිතනවා ඒ එකම කෙනෙකුට ටිකක් අමාරුයි මේ වගේ අර ඩේ ලයිෆ් එකේ වැඩ කරන කෙනා නයිට් ෂිෆ්ට් එක වැඩ කරන්න. මොකද සමහර අයට ඔය ෂිෆ්ට් වෙන්න බෑ. සමහරු ඉන්නවා නැත්නම් නැහැ. සමහරු ඉන්නවා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ෂිෆ්ට් වෙන්න පුළුවන්. ඒ වුණත් දුෂ්වන්ත දැන් සමාජයක ගොඩක් අයට අපිට විවිධ අවශ්‍යතා තියෙනවා. සමාජීය අවශ්‍යතා මත තමයි රැකියා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක අපි normalize කරලා හැමෝටම මේක apply කරන්න පුළුවන් වගේ තැනක ඉඳලා කතා කරන එක නිවැරදිද? ඒ වෙනුවට alternative අවශ්‍යයද? අපි ඒ alternative අදහසක් ඇති කරගත්තොත් හොඳ නැද්ද? පොදුවේ කතා කරනට වැඩිය. ඔව් අනුරාධ මෙහෙමයි. ඔය work life balance කියන එක දැන් ඔයා කිව්වා වගේ අර අපිට මේක හැමෝටම එකම විදිහට apply කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට මේ ලංකාව වගේ රටක කියන්නේ විශේෂයෙන් ඔය මේ ආයතන වල හිමිකරුවන් එහෙම නැත්නම් මැනේජ්මන්ට් එකේ අය ඔය දේ හරියාකාරව හඳුනා නොගැනීම. ඔව්. කියන කාරණේ උඩ තමයි ඔය ගොඩක් වෙලාවට ටොක්සික් work environment කියලා අපි කතා කරන්නේ. ඔව්. ඒ දේවල් පවා ඔය අපි වැඩ කරන තැන work place එකේ ගොඩ නැගෙන්නේ ඔන්න ඔය වගේ අර work place management එක එහෙම නැත්නම් work life management එක සම්බන්ධව ඒ ආයතන ප්‍රධානීන්ගේ දෙන නොදැනුවත්භාවය. හරි නොදැනුවත්භාවය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක හිතාමතා අවධානයක් prioritize කරන්න නැති වෙන්නවත් පුළුවන්. මොකද දැන් ඒක මම අර කලින් කිව්වා වගේ ඇත්තටම මේක පුද්ගලානුබද්ධ කාරණයක්. දුෂ්වන්ත අපි දන්නවා ලෝකේ සමහර රටවල් වල නම් මේ එක වෘත්තීන් වලට එක ස්වභාවයේ දේවල් වලට ගැළපෙන විදිහට මේක සකස් කරන උදාහරණයක් සමහර රටවල් වල තියෙනවා home staying dad කියන concept එක. ඒ කියන්නේ ගෙදර කාන්තාව තමයි රැකියාව කරන්නේ ඕ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ කොම්ප්ලෙක්ස් සමාජයක අපි කතා කරනකොට මේවා කස්ටමයිස් කරන්න කවුද කරන්න ඕන මේක කරන්න ඕන මොටිවේෂනල් ස්පීකර්ස් ලාද නැත්නම් කෝචර්ස් ලාද ට්‍රේනර්ස් ලාද ආයතන ප්‍රධානීන්ද එහෙම නැත්නම් කවුද කරන්න ඕන එහෙනම් අනුරාධ එතනදී අපිට කියන්න බෑ මෙන්න මෙයා විසින් මේ දේ කළ යුතුයි කියලා. ඔයා දැන් නම් කරපු කෝචර්ස්ලා වෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන් මේ හැමෝගෙම එකතුවෙන් හැමෝටම අවශ්‍ය වෙන්න ඕනේ තමන්ගේ ආයතනයේ වැඩ කරන පිරිස. තමන්ගේ ආයතනයේ සේවකයා තෘප්තිමත් මනසකින් නිදහස් මනසකින් තෘප්තිමත්ව. ඒ කියන්නේ අපි කියන්නේ සතුටින් වැඩ කරනවා කියලා. ඔව්. මේ සතුටින් වැඩ කරනවා කියන දේ වැඩ කරන තැනට තමන්ගේ ආයතනය ගොඩනගන්න විශේෂයෙන් ආයතන ප්‍රධානීන් මූලිකත්වය ගන්න ඕනේ. ගොඩක් තැන්වල දැන් මම උදාහරණයක් විදිහට සමහර ආයතන දන්නවා. මේ ඒගොල්ලෝ බලන්නේ සේවකයාගෙන් වෙන වර්ක්ලෝඩ් එක විතරයි. ඔව්. උදාහරණයකට ඔයා දකින්න ඇති පහුගිය කාලේ අපි දැක්කා ලංකාවේ සමහර විශේෂයෙන් ඔය IT ඉන්ඩස්ට්‍රි එකේ අපි දැක්කා එක්තරා තැනකදී එක්තරා ආයතනයක කෙනෙක් සුයිසයිඩ් කරගන්නවා. ඒ ආයතන ලෙටර් එකක් ලියලා ගිහලා තිබ්බා මෙන්ෂන් කරලා තිබ්බේ Tamanට වර්ක්ලෝඩ් එක වැඩි. මේක මට මැනේජ් කරගන්න බෑ එහෙම කියලා. ඒ වගේ තැනකට ඇයි ලංකාවේ ආයතන යන්නේ? ඒක ප්‍රශ්නයක් නේ අනුරාධ. ඉතින් එහෙම යනකොට අපි දැනගන්න ඕනේ මේක සොසයිටි එකක් විදිහට. අපි හැමදෙස්සම සොසයිටි එකත් එක්ක කතා කරන්නේ මම බාස්කීමක් කරනවා දැන් ඔය ගොඩක් වෙලාවට IT ඉන්ඩස්ට්‍රි එක වගේ ටිකක් මේ පිටින් වැළුවාට පස්සේ ඒ වෘත්ති හරි ලේසි වගේ පේන සමහර වෘත්තීන් වල තමයි මේ ප්‍රශ්නේ බොහෝ දුරට වැඩි වෙන්නේ. මොකද IT ඉන්ඩස්ට්‍රි එක ගැන දකින්න ගොඩක් අය හිතන්නේ ඒකේ නෑ බොහොම සුව පහසුවට නේද පුටුවක් උඩ වාඩි වෙලා එයා කන්ඩිෂන් එක යටතේ ඉතාලම පහසු රැකියාවක් කරනවා මේගොල්ලන්ට ප්‍රශ්න නෑ. මොකද නමුත් දැන් උදාහරණ විදිහට ගත්තොත් අපිට තියෙන අරක උදාහරණ බලන් ගියාම ඒ පැත්තෙන් තමයි එන්නේ.
අනිත් කාරණේ මම දකින්න අපි දැන් කතා කරගෙන ආවා වගේ මේක බැලන්ස් කරගන්න ඒ අදාළ පුද්ගලයන්ගෙන් කියන්නේ ඒ සමහර වගකියුතු අයගෙන් එම්ප්ලොයර්ස්ලට සපෝට් එකක් හම්බෙන්නේ නැහැ. එම්ප්ලොයර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගන්නෙත් නැහැ. මෙයාට මේ work environment එකද ගැලපෙන්නේ. දැන් අර අපි කතා කරා වගේ කස්ටමයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ work අනිවාර්යෙන් පැහැදිලිවම environment එක ගනුදෙනු කරන ආකාරය ඒව පැහැදිලිවම කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මම දකින අනුරාධ දැන් අපි කියමුකෝ ඔෆිස් එකක් කියලා. ඔෆිස් එකේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකට දීලා තියෙන work environment එකම IT ඩිපාර්ට්මන්ට් එකට දීලා මම හිතන්නේ හරි efficiently IT ඩිපාර්ට්මන්ට් එකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. ඔව්. එතකොට HR එකට තියෙන work environment එක අපිට මාකටිං එකට දීලා අපිට වැඩක් ගන්න බෑ. අනිත් එක තමයි දැන් work life balance කියන කාරණේ ගත්තහම දෙසන්ට අපි දන්නවා සමහර අය මේ ටිකක් ඇවරේජ් හීන වලින් ටිකක් උඩ තියෙන අදහස් තියෙන අය. එතකොට මේ අයට සමහරවිට මේ work life balance කියන එක ඕන වෙනවා කියන ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම අහනවා. ඔතන කොටස් දෙකක් ඉන්නවා. මම දකිනවා සමහර එම්ප්ලොයර්ස්ලා දැන් අපි මෙතන කතා කරන්නේ එම්ප්ලොයර්ස්ලා සම්බන්ධවනේ බේසිකලි. මේන්නේ අපි ටාගට් කරන්නේ එම්ප්ලොයර්ස්. සමහර එම්ප්ලොයර්ස්ලාගේ අර වා කියනවා වගේ ඒගොල්ලන්ගේ ලයිෆ් ගෝල්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් whatever goal එක අර අපි හිතන සාමාන්‍ය ප්‍රමාණයට එහා ගිය ගෝල් එකක්. ඒක තමයි මම කිව්වේ. මේ ලයිෆ් ගෝල් එක කියන එක සමහරු ඉන්නවා අර ලංකාවේ අපි කතා කරොත් 8-5 වර්ක් ෂෙඩියුල් එකට හුරු වෙච්ච අය. එහෙම හුරු වෙච්ච අයට මම හිතනවා වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක ඔය ඔෆිස් එන්වයරන්මන්ට් එකක් එක්ක මැච් කරගන්න අපිට පුළුවන්. හැබැයි එහෙම නොහිතන ඔන්ටර්ප්‍රනර් කියන ලෙවල් එකෙන් හිතනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රයිමරි ගෝල් එක, ඒ කියන්නේ ප්‍රයිමරි තමන් හිතන්නේ තමන් ජොබ් එකක් කරනවා කියලා තමයි. බට් ඒ ජොබ් එක අර 8-5 කියන ලෙවල් එකෙන් එළියට ගිහිල්ලා. එහෙම ටිකක් ලොකු මේ කරියර් ගෝල් එකක් හදාගන්න හිතන කෙනෙකුට ඔය වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක අනුරාද ටිකක් මැච් කරගන්න අමාරුයි. ඒගොල්ලන්ට ඒක ඇප්ලයි කරන්න අමාරුයි. මම හිතන්නේ බෑ කියලා. හැබැයි මම හිතනවා ඒක ප්‍රැක්ටිකල් ටිකක් අමාරු කාරණයක් තමයි මේගොල්ලන්ට මේක ඇප්ලයි කරන එක. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි වැඩ කරන්නේ මොකටද? එතකොට මේ වැඩ කරන තැන මොන වගේ තැනක්ද? අපේ ගෝල්ස් වලට මේක මැච් වෙනවා. ඔව් දැන් ඕකේ විශේෂයෙන්ම දැන් ඔය work life balance කියන එක අවශ්‍ය නැහැ කියලා හිතන අය ගැන කතා කරද්දී, ඒ අය ගැන කතා කරද්දී ඒකේදී විශේෂම මේ කාරණාව තේරුම් ගත යුතු වෙන්නේ එම්ප්ලොයර්ගේ පැත්තෙන් නෙමෙයි එම්ප්ලොයීගේ ෆැමිලි එක නැත්නම් එයාගේ වටේ ඉන්න අනිවාර්යෙන් උඩට එහෙම ඒකේ ඩිරෙක්ෂන් එක පොඩ්ඩක් මාරු වෙනවා කලින් කතා කරාට වඩා එහෙම අනිවාර්යෙන්ම අර ඒ තේරුම් ගැනීම අනිවාර්යෙන් තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ එතන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි work life balance කියන එක. මම අර කලින් කිව්වා වගේ අංගාද මේ ඒක මස්ට් එකක් නෙමෙයි. අපේ ඔෆිස් එකට කෙනෙක් ආව කියලා හිතන්නකෝ. ඒ කෙනාට මේක ඇප්ලයි කරන්න ඕනේ. මෙයා මේ 8-5 ජොබ් එක කරන්න ඕනේ කියලා අපි ආව රාමුවකට කොටි කරොත් ගොඩක් ඔෆිස් වල වෙන දෙයක් ඕක. එම්ප්ලොයර් අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. එයාගේ කේපබිලිටිස් මොනවද? එයාගෙන් වැඩ ගන්නෙ කොහොමද කියන එක ගැන ආයතන ප්‍රධානීන්ට එහෙම කිසිම අදහසක් නැහැ. ඒගොල්ලෝ HR ඩිපාර්ට්මන්ට් එකක් තියෙන මේ වැඩේට නමුත් ඒ වැඩේ වෙන්නේ නැහැ. ලංකාවේ බොහෝ දුර HR ඩිපාර්ට්මන්ට් වලින් වෙන්නේ එම්ප්ලොයර් ආරක්ෂා කරන වෙනුවට ආයතන ප්‍රධානීන් වෙනින් පෙනී සිටීමක් තමයි බහුතරයක් තැන්වල වෙන්නේ. දැන් ඕකේ ඊළඟට එන කැලල තමයි විශේෂයෙන්ම මේකේ හරේ work life balance කියන කතාව එන හරේ වෙන්නේ average normal ඒ කියන්නේ සාතිශ්‍ය බහුතරය ගත්තට පස්සේ ඉන්නවා. ඒ තමයි ඒ බහුතරයකට ඕනේ ඒගොල්ලන් රැකියාව කරන්නේ තමන්ගේ ආදායම උත්පාදනය කර ගැනීමේ පරම අරමුණින් විතරයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැඩි උනන්දුව සහ අවධානය තියෙන්නේ තමන්ගේ පවුල සහ ඒ අර පර්සනල් බබල් එක ඇතුලේ ජීවත් වෙන එක. ඒතර මෙහෙම අය තමයි සමාජයේ වැඩිපුර ඉන්නේ. එතකොට මේ අයට අපිට මේ අය සම්බන්ධයෙන් ආයතන හිමිකරුවන් මොකද්ද කරන්න ඕනේ සහ ඔවුන්ගේ කෝවර්කර්ස්ලා නැත්නම් ෆැමිලි වල ඉන්න කට්ටිය කොහොමද මේ තත්ත්වය තේරුම් ගත යුතු වෙන්නේ? ඕනද? එයා ඒක මතු කරපු කාරණා ඇත්තටම ගොඩක් වටිනා කාරණයක්. මේ ඔය කතන්දර බේස් එක නේද? ඔව් ඒක තමයි බේස් එක වෙන්නේ. ඔතනදී අනුරාධ ඔය කියන ඒ කියන්නේ ඒ එම්ප්ලොයර්ගේ වටේ ඉන්න පවුල වෙන්න පුළුවන් එහෙම නැත්නම් යහළුවෝ වෙන්න පුළුවන් whatever. ඒගොල්ලොත් අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්න ඕනේ. ඒ වගේම ආයතනයත් අන්ඩර්ස්ටෑන්ඩින්. උතන ආයතනයට තමයි ප්‍රධාන වගකීම තියෙනවා අනුරාධ. හේතුව ඒ එම්ප්ලොයර් වැඩ කරන්නේ ආයතනෙ වෙන්නේ. එතකොට ඒ ආයතනය දැනගන්න ඕනේ. නැත්නම් කම්පැනි එක දැනගන්න ඕනේ තමන්ගේ එම්ප්ලොයර්ගේ 100% තමන්ට වැඩ ගන්න නම් එම්ප්ලොයර්ව අර
මම කලිනුත් කිව්වාගේ අපි කියන්නේ සැටිස්ෆයි කරන්න. නැත්නම් තෘප්තිමත් කරන්න. ඒ එම්ප්ලොයර්ගේ සැටිස්ෆැක්ෂන් එක උඩ තමයි තමන් කරන වැඩේ 100% කම්පැනි එක වෙනුවෙන් කරන්නේ. හැබැයි එහෙම නැතුව දැන් උදාහරණයක් විදිහට ලංකාවේ බහුතරයක් කම්පැනිස් තියෙනවා මේ අර අවුරුද්දට නිවාඩු දෙන සිංහල කියන්නේ අපි බහුතරයක් සිංහල ජනතාව ලංකාවේ වෙසෙන්නේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ආ සිංහල ජනතාවගේ මේ ප්‍රයිමරි ෆෙස්ටිවල් එක. ඒ ෆෙස්ටිවල් එකටත් නිවාඩු දෙන්නේ හරි නිකන් අර ඇඟෙන් ඇටයක් යනවා වගේ තමයි කම්පැනි එකක් එහෙම නිවාඩු දෙන්නේ. අනිත් කාරණේ තමයි දැන් මම කියන්නේ ආයතනය මොකක්ද කියලා. ඒක මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එකක්. මේ ලංකාවේ ඒ වෙලාවේ තිබිච්ච නැෂනල් ඉලෙක්ෂන් වලින් මේන් ඉලෙක්ෂන් එකක්. ඒ වෙලාවේ අර ඒ කියන්නේ ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් එකෙන්ම කියනවා මේ ඩිස්ටන්ස් එක අනුව තමයි නිවාඩු දෙන්න ඕනේ කියලා. එතකොට ආයතනයේ සහ මගේ ගෙදර අතර දුර එක්ක බලද්දි මට මැක්සිමම් මේ නිවාඩු හම්බ වෙන්න ඕනේ. එහෙම නිවාඩුව මම එතනින් එන්න හදන්නේ. දැන් එහෙම නිවාඩුවකට ගෙදර ගිහිල්ලා ඉඳද්දී ආයතන ප්‍රධානීන් මොකක්ද කරන්නේ? අර ප්‍රෙෂර් කරනවා මෙයා නිවාඩු ගත්තට අර සමහරව නිවාඩු ගන්න ඉලෙක්ෂන් එක අමතක කරන්නකෝ. නිවාඩු ගන්න එක තමන්ගේ ෆැමිලි එකේ කෙනෙක් අසනීප වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට වෙන මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. හැබැයි අර ආයතනයේ ප්‍රධානීන් මොකක්ද කරන්නේ? ඒක ඔෆිස් එකේ WhatsApp group එකේ වෙන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරන්නේ ප්‍රෙෂර් කරනවා. නිවාඩු දවසට ඒ නිවාඩු ගත්තු කෙනාට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිවාඩු ගත්තු කෙනා අර අපි සරලව ගොත් මරව වැඩ ගන්නවා වගේ එකක් කරනවා. දැන් ඊට අමතරව අපි කතා කරොත් ඉරිදා දවසට ලංකාවේ ආයතන ගොඩක් නිවාඩු දවසක්. ඉරිදා දවසට තමයි මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක බලද්දි ගොඩක් ඔය කම්පැනිස් වල ඔක්කොම වැඩ ටික කරන්නේ ඉරිදා දවසට. ඉරිදා දවසට WhatsApp group එකක් වෙන්න පුළුවන්. WhatsApp ඒගොල්ලෝ කමියුනිකේට් කරන මොකක් හරි source එකක් through ඉරිදාට තමයි දැන් තියෙන තරමක් ඔක්කොම කම්ප්ලේන්ට් ටික එන්නේ ඉරිදාට, තියෙන තරමක් ඔක්කොම වැඩ ටික පටවන්නේ ඉරිදාට. එහෙම බලද්දි ඇත්තටම මේ ආයතන ප්‍රධානීන් හිතන් ඉන්නවා ගොඩක් තැන්වල සේවකයා කියන්නේ වහලෙක් කියලා. එහෙම තැනකට ආපු ආයතන ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ ආයතන ප්‍රධානීන් එළියට දෙන ප්‍රතිරූපය ඇවිල්ලා හෙන අපිට තරම් අපේ ආයතනය තරම් හොඳ ලොකු ආයතන නැහැ. අපේ ආයතනය තමයි සුපිරිම ආයතනය. එහෙම තමයි ඒගොල්ලෝ රිප්‍රසන්ට් කරන්නේ. හැබැයි අභ්‍යන්තරයට ගියාට පස්සේ ආයතනයේ අභ්‍යන්තරයේ ඇත්තටම අනුරාධ අර අපි සරලව කිව්වොත් ඕජස් කරන මල සිරුරක් වගේ. එහෙම තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔය කතන්දරේම අනිත් පැත්ත තියෙනවා ෆැමිලි එකට. ෆැමිලි එකෙනුත් තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සයා වැඩ කරන්නේ. නැත්නම් මේ කෙනා අපේ ෆැමිලි එකේ තියෙන සමහරවිට ප්‍රයිමරි ඉන්කම් එක වෙන්න පුළුවන් එයාගේ සැලරි එක. ඒ ප්‍රයිමරි ඉන්කම් එක නම් ඒක වැඩ කරන්න. ඒක හොඳට ඒ කියන්නේ ඒ ඉන්කම් එක ගේන්න මෙයාට හොඳ මයින්ඩ් සෙට් එකක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට නම් රාත ගෙදර වයිෆ් එක උදේට රණ්ඩු වෙලා ඔෆිස් ගිහිල්ලා ඔෆිස් එකේ මෝර්නින් මීටින් එකට ප්‍රසන්ටේෂන් එකක් තියෙන වෙලාවල් තියෙන්න පුළුවන්. එතකොට වයිෆ් තේරුම් ගන්නත් ඕනේ. මෙයාට අද උදේ මෙහිම වැඩක් තියෙනවා. එතකොට මම නම් සමහරවිට ඒ කෝපය පිට වෙන්නේ තමන්ගේ පන්ති. ඔව් ඒ වගේ තියෙනවනේ. එතකොට ඒ වගේ අනුරාධ ඔය දෙපැත්තම බැලන්ස් වෙනවා. හැබැයි මම මෙතන දකිනවා ලංකාවේ ගොඩක් ෆැමිලිස් වල ඔය කියන කාරණය වෙන්නේත් නැහැ. විශේෂයෙන් ඔය හස්බන්ඩ් ලගෙන් සහ වයිෆ් ලගෙන් තමයි ගොඩක් වෙලාට ඕක වෙන්නේ නැත්තේ. ඒකත් බැලන්ස් කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් අපි සොසයිටි එකට කතා කරන නිසා සොසයිටි එකෙන් තේරුම් ගන්න ඕනි සහ ඔතන අර 50-50 වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. හැබැයි මම 50-50 කියලා බෙදනවට වඩා ලංකාවේ ගොඩක් ආයතන ටොක්සික්. එහෙම තියෙනවා. හැබැයි සමහර ආයතන තියෙනවා ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදාට නිවාඩු දෙනවා. ඒ හේතුව සමහර ආයතන ඇත්තරම තියෙනවා ජනවාරි 1 වෙනිදාට නිවාඩු දීලා කියන්නේ ඕගොල්ලෝ අවුරුද්ද පටන් ගන්න ඕනේ ෆැමිලි එකත් එක්ක. මොකද ෆැමිලි එක නැත්තම් ඕගොල්ලෝ අද අපිට මෙතනට නැහැ. මොකද ෆැමිලි එකත් එක්ක තමයි ලෝකේ ආ දකින්නද ලංකාව විතරක් නෙවෙයි අnder යුරෝප් රටවල පවා මේ ෆැමිලි එක තමයි නම්බර් 1. ඔව්. අපි අපේ යුරෝපෙන් උදාහරණ ගන්න කැමති නිසා විශේෂයෙන්ම යුරෝපේ රට අපි ඇමරිකාව නෙමෙයි මේ කතා කරන්නේ. ඔව්. යුරෝපය ගත්තොත් එහෙම අපි දුරු කොට ගන්න බොහෝ රටවල් වල නිවාඩු සම්බන්ධව ඉතාම තද නීති තියෙනවා. විශේෂයෙන්ම දැන් ඉස්සෙල්ලා දුෂ්මන්ත මතක් කරන්නේ WhatsApp group වලින් හරි කොහොම හරි කමියුනිටි සමහර රටවල තියෙනවා තමන්ගේ working hours වලින් පිට ආයතන ප්‍රධානියාට එම්ප්ලොයිව සම්බන්ධ කරගන්න බෑ. ඒක නීති විරෝධී. ඩඩ ගහනවා ඒක. ඔව් මේ මෑතකදී ඕස්ට්‍රේලියාවේ එහෙම වගේ නීතියක් සම්මත වුණා නේද? ඒ කියන්නේ එහෙම තමයි ලෝකේ කටයුතු සිද්ධ වෙන්නේ. අපිට සමහරවිට දීර්ඝ පාදන රටක් නිසා එච්චරම නිදහසක් සමහරවිට දෙන්න බැරි වෙන්න පුළුවන්. අපි ඒක තේරුම් ගන්නවා. නමුත් මේක බැලන්ස් වෙන්න ඕන. අපි මේකේ මාතෘකාව විදිහට කිව්වා work life balance එක. කොයිදෙත් බැලන්ස් වෙන්න ඕන. බැලන්ස් වීම තුළ තමයි
දේවල් අපිට කරගන්න පහසු වෙන. මම හිතන්නේ අපි ඔය එතනට මම තව පොඩ්ඩක් මතක් කරන්නම් ආයතන ප්‍රධානීන් සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න. ආයතන ප්‍රධානීන් කියන කොටස අපි එක කුලකයක් විදියට ගත්තොත් ඒගොල්ලෝ පැහැදිලිවම මම කලිනුත් ඔක මෙන්ෂන් කරා කිව්වා වගේ දැනගන්න ඕනේ තමන්ගේ ආයතනයේ වැඩ කරන පිරිසගේ මානසිකත්වයේ උපරිම තැන තියන්න. එතකොට තමයි අපි කියන ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්නේ. එහෙම නොවෙන්න එතනින් ඒ ප්‍රොඩක්ටිවිටි එක කියන්නේ ඉරිද දවසටත් වැඩ කරන. එහෙනම් මේ රොටේෂන් එකක් දානවා ඔයා ඉරිදත් වැඩට එන්න ඕන කියලා. නිවාඩුවක් ගන්න බෑ. එතකොට නිවාඩු ගත්ත මර කිව්වා වගේ ගෙදර ගියාම පස්සේ වැඩ ගොඩාක් පටවනවා. එහෙම නැත්නම් ආයතන ප්‍රධානීන් කරන්නේ එයා ඒ නීති වලට ඒගොල්ලන්ගේ ඒවට අනුගත වෙන්න නැත්නම් එයාට ටොක්සික් එන්වයරන්මන්ට් එකක් ඔෆිස් එක ඇතුළේ නිර්මාණය කරලා දෙනවා. හරිද? ඒ වගේ අනිත් එක තමයි ඔය ගොඩක් ආයතන වල අපි අහලා ඇති ගොසිප් උඩ වැඩ කරන ආයතන තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ලංකාවේ working hours ගත්තහමත් එක්සත් අරබ් එමිරාජ්‍ය කැනඩාව සහ සමහර ස්කැන්ඩිනේවියන් රටවල් දැන් අතඳවලින් යනවා දින 4 සතිය. ඒ වගේ. එහෙම ලෝකේ දියුණු වෙද්දී අනුරාධ මම කියන්නේ ලංකාවේ සමහර ආයතන තියෙනවා හවස 5ට එම්ප්ලොයි ඕෆ් වෙන්න ඕනේ. 8:05නේ 8:05. ලන්ච් අවර් එකත් එක්ක තියෙනවා. එතකොට 8:05 එම්ප්ලොයි ඕෆ් වෙද්දී 5:00ට ෆින්ගර්ප්‍රින්ට් එක ගිහිල්ලා කියන 5ට ගියොත් ඔෆිස් එකේ එම්ප්ලොයිව නැත්තරම් බනිනවා. හරිද? මම එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා සමහර ඔෆිස් තියෙන කම්පැනි එකේ චෙයාමන් ෆින්ගර්ප්‍රින්ට් එක ළඟ වාඩිලා ඉන්නවා 5:00 ඉඳලා. එයා කැමති නෑ තමන්ගේ එම්ප්ලොයි 5:00ට ලීව් වෙලා යනවට. ඒ වගේ අර ටොක්සික් එන්වයරන්මන්ට් තියෙන සමහර අර ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඇත්තටම තමන්ගේ ළඟ වැඩ කරන මිනිස්සු වහල්ලු කියලා. ඒ වගේ කම්පැනිස් ලංකාවේ තියෙනවා. මම කියන්නේ මේ සමාජය ඇත්තටම අප්ඩේට් වෙන්න ඕනේ. ඒකේ කාර්යක්ෂමතාවය හැමදෙස්සම ක්‍රියාත්මක වෙන්නේ මේ පුළුවන් තරම් වැඩ කිරීම මත නෙමේ. ඊට වඩා ගොඩාක් නිර්ණායක තියෙනවා. ඒවත් එක්ක තමයි. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම කොටසට මම හිතුවා මේ අප්ඩේට් ටිකක් දෙන්න කියලා. ඒ තමයි එකක් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර ස්කැන්ඩිනේවියන් රටවල් වල ඊට පස්සේ එක්සත් අරබ් එමිරාජ්‍ය ඩුබායි කියලා අපි හඳුන්වන රාජ්‍ය ඊට පස්සේ කැනඩාව වගේ රටවල් දැනටත් දින 4 වැඩ සතිය ක්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ අත්දැකීම තමයි එහෙම කරාම බොහෝ දුරට සේවකයන්ගේ කාර්යක්ෂමතාවය, ආයතනයේ ඵලදායීතාවය, ආයතනයේ මුදල් ඉපයීම ප්‍රොෆිට්ස් කියලා අපි කියනවා. ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම සමහර රටවල් ඕස්ට්‍රේලියාව, යුරෝපයේ සමහර රටවල් වල නීතිය තියෙනවා. නිවාඩු අවස්ථාවල, නිවාඩු දිනවල, නිවාඩු පැය ගණන් වල ආයතනයේට සේවකයව සම්බන්ධ කරගන්න හැකියාවක් නැහැ. ඒකට නීතියේ වශයෙන් ආරක්ෂාත්මක එහෙම නොකර ඉන්න. ඊට පස්සේ අවසාන වශයෙන් ගත්තොත් එහෙම සමාජයේ තියෙන සමහර ට්‍රැඩිෂනල් ස්ට්‍රක්චර්ස් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපිව අහන බලන හැමෝටම මේ අලුත් අදහස් හැකියපමණින් ඇබ්සෝබ් කරගන්න තමන්ගේ ගෙදර තමන්ගේ වැඩ කරන තැන තමන්ගේ ආදරණීයයන්ට ගනුදෙනු කරද්දී ටිකක් අප්ඩේට් වෙන්න ටිකක් අලුත් විදිහට ගනුදෙනු කරන්න පටන් ගන්න. විශේෂයෙන්ම මේ අපිට බල කරලා දේවල් විශ්ලේෂණය කරගන්න සමහර විට අමාරුයි. ඉතින් බැලන්ස් එකේ ජීවත් වෙමු කියලා කියන ගම අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.